දැන් අහගන්න මේ සුවහසක් කාන්තා ප්‍රජාව මේක හොඳට අහගන්න ඕන. මොකද දවසක දරු මල්ලු හදපුවාම තමන් හොඳ අම්මෙක් වන්නේ කෙසේද? ඔයාලා අලුතෙන්ම ඉපදුණු අලුත් බ්‍රෑන්ඩ් නිව් ළමයි දැකලා තියෙනවද? 0 මයිලේජ් බ්‍රෑන්ඩ් නිව් පැකින් පිට දැකලා නැද්ද? අන්බොක්ස් කරපු ළමයි මේ අන්බොක්ස් කරපු ගමන් ඔයාලා ළමයි අන්බොක්සින් දැකලා නැද්ද? ඒ කියන්නේ ඩෙලිවරි එකක් දැකලා නැද්ද? දැකලා නැහැ. මං කියන්නේ මේ නිකන් මේ වීඩියෝ එකක්වත් එහෙම දැකලා නැද්ද? නිකන් ඔය YouTube එකේ එහාට මෙහාට යද්දී ළමයි ප්‍රසූත වෙන. හරි. දැන් ඔන්න ළමයි උපදිනකොට මහත නැහැ. කෙට්ටුයි පොඩි මී පැටියෙක් වගේ. පොඩි මිච්චර විතර නේද? ඇත්තටම ඉතින් මිච්චර වගේ එකෙක් කොහමද එන්නේ නේද? එහෙම හිතන්න නැතුව සමහර අම්මලත් මිච්චර වගේ. එතකොට ඒ අම්මගේ ඇඟෙන් එපැයි මේ ළමයා එන්න චූට්ටන් ඉපදෙනවා. ඊට පස්සේ ළමයාගේ පළවෙනි දින කිහිපේ ළමයා මහත් වෙන්නද වැඩ කරන්න ඕන අර පරිස්සම් වෙන්නද? අන්න ඒකයි ප්‍රතිදේහ ටික දෙන්නේ. සතිය දෙක ගියාම ටික ටික කිරිවල තියෙන මොනව වැඩි වෙනවද? මේදේ වැඩි වෙනවා. ළමයාත් අරින්නේ නැහනේ ඌත් බොනවා දැන්. බොන්න මොකද වෙන්නේ? සුමෝ ක්‍රීඩකයා වගේ වෙලෙන් අපිට වඩා ඇඟ තියෙනවා. පොඩි ළමයා මේව නැත්තම් සෑහෙන්න තියෙනවා. අපේනේ මේක පතෝල මැස්ස වගේ වෙලා තියෙන්නේ. වැඩේ තියෙන්නේ ළමයා මහත් වෙන්න බලපාන තව කාරණයක් තමයි. දැන් ඔයාලා අපි හිතමු මහන්සි වෙලා වැඩ කරන කාලේ මහතද කෙට්ටුද? කෙට්ටුයි. ගෙදරටලා කකා බිබි වල්ලීරියක් වගේ බුදියද්දි එතකොට ඇඟ මොකද වෙන්නේ? එහෙනම් මිනිස්සෙක් සාමාන්‍ය නිින්ද වැඩි වෙද්දි මොකද වෙන්නේ? පරිවෘත්ති අඩුයිනේ. මන්ට ළමයි නිතර කිරිබොන්නවා නිදාගන්න. කිරිබොන්නවා නිදාගන්න. ඔකනේ කරන්නේ. ඒකත් මහත් වෙන්න එක්තරා හේතුවක්. ළමයා රෑ හැරෙනවා. අම්මා රෑ හැරිලා. ළමයා දවල් නිදි. අම්මා දවලුත් ඇහැරලා. අම්මා කෙට්ටු වෙනවා. අර ප්‍රශ්නේ දැන් හෝමෝන ටිකක් එහෙමෙන් වැඩි වෙලා හොඳට කැම වේලට වැටෙද්දි අම්මට පුෂ්ටිමත් වෙන්න පුළුවන්. නැත්නම් අම්මත් කානවා බොනවා අඩ වුණොත් අම්මා මොකද වෙන්නේ? කෙට්ටු වෙනවා. ඇයි ළමයි රෑනේ හැරෙන්නේ සමහරවිට. එතකොට අපි ඔක්කොම නිදාගමු පුතේ හෙට හැරෙමු කියන්න බෑනේ. ඔන්න කට්ටනම් කට්ට හොඳේ. දැන් ඔය මේ උදේ 10:00 11 වෙනකන් නිදාගෙන ඉන්නේ දැන්. අම්මලත් ඒකට ඉඩ දෙනවා වෙන්න පුළුවන්. මොකද අම්මලා දන්නවා නිදාගනින්කෝ දැන්. හැරලා ඉන්න කාලයක් එනවනේ කියලා. ඒ හින්දා අවසාන නිදි ටික තමයි ඔය දෙන්නේ. ඊට පස්සේ නිදි වර්ජිත රැය ඒවල් තමයි එන්නේ. දැන් ඔය එක එක ගොබ්බ වැඩේ එන්නේ දැන් මාස 4න් කිරි දෙන එක නවත්තන්න ඕන කකා. දැන් පේනවද මව් කිරි දීම ළමයා සහ මේ අම්මා අතර දීර්ඝකාලීන සම්බන්ධතාවයට බලපානවා. ඒ මොකද චූටි ළමයින්ට එන්ටර්ටේනින් කියලා જાතියක් නැහැ. සින්දු අහන්න දන්නේ නැහැ. ප්‍රහේලිකා පුරවන්න දන්නේ නැහැ. Facebook account නැහැ. එහෙනම් මොනවත් නැති හින්දා ඒ ළමයාට තියෙන එකම විනෝදේ මොකද්ද? කිරි බොන එක විතරයි. අම්මට Facebook account තියෙනවා. සින්දු අහන්න වෙලාව ඕන. මහත්ය එක කතා කරන්න තියෙනවා. ෆිල්ම් බලන්න ඕන රස සරණිය බඩ සරණිය එකක තියෙනවා ඒවා බලන්නත් ඕන. රන් වෙන්න වෙලාව ඕන. ඕපදූප කතා කරන්න වෙලාව ඕන. Taman තනි වෙලා කියලා හැමෝටම කීකී අඬන්න වෙලාව ඕන. මේ වගේ වැඩ අම්මට තියෙන අතරේ ළමයාට තියෙන එකම වැඩේ මොකද්ද? රයිට්. ඒ වෙලාවේ ළමයා කිරි ඉල්ලනවා. ඉල්ලපුවම මේ බණ්ඩ මිනිස්සෙක් වෙලා ඉපදීමේ වාසිය මනුස්ස පැටව් ඉපදිලා කිරි බොද්දී අම්මගේ මූණ දිහා බලන් ඉන්නේ. තමන්ගේ තියෙන එකම විඳීම සතුට දෙනකොට ඒ දෙන කෙනා දිහා කෘතවේදීව දරුවෝ බලනවා. කිරිබොන ළමයි අම්මලා දිහා ඉතාම සෙනෙහසින් බලනවා. ඉතා සෙනෙහසින් බලනවා. ඒ ඇස්වල තියෙන්නේ ස්තුතියි කියන එකමයි. තව ඒ ළමයා අම්මගේ පපුව අත ගන්නවා.
මොකද තමන්ට තියෙන එකම සතුට දෙනකොට ඒක විඳිනවා ඒ ළමයා. මේ විඳිමින් අම්මා දිහා බලනකොට අම්මා රන් දෙපැයි බලනවා නම් හරිද? මට මේවා කියන්න මම මේක දතකට උල් කරගෙන ආවේ අද. හරි? අම්මා Facebook. ඒ වගේ ගොබ්බියෙක් වෙන්න එපා. ළමයට කිරි දෙන වෙලාවේ අම්මට තියෙන ඕන එකම වැඩේ ළමයට කිරි දෙන එක විතරයි. ඒක හරියට කරන්න. මොකද අපි ගොඩ නැගුණු පරම්පරාවේ අපි ගොඩ නැගෙද්දී ඔයාලා ඉපදින කාලේ අම්මලාට වෙන වැඩ නැහැ. ඒගොල්ලෝ එක හිතින් අපිව හැදුවා. ඒ වෙලාවේ තමයි ළමයාගේ මූණ දිහා අම්මා බලන්නේ, අත් කකුල් අත ගන්නන්නේ, හැඩ හදන්නේ, නහය අල්ලන්නේ. දැන් රිමෝට් එක අල්ලල්ලා ඉන්නවා. ඒතකොට මේ අම්මා සහ දරුවා අතර සම්බන්ධතාවය ගිලිහෙන ප්‍රධාන කරුණු ළමයාට පොඩි කාලෙම ළමයාගේ ස්නායු වැඩෙන අතරේ හිතෙනවා අම්මා මට වගක් නෑ කියලා. ඕක තමයි ඉස්සරහට දිගටම යන්නේ. ඒවා පුදුම දේවල්. ඊට පස්සේ දරුවා වඩා ගන්නකොට පපුවට තුරුල් කරගෙන වඩා ගන්න ඕන. පපුවේ හાર્ට් බීට් එක ළමයාට දැනෙනවා. මොකද ළමයා ඉතා සියුම් මේගොල්ලන්ට මේ හොඳට දැනෙනවා. අර ටෙම්පරේචර් එක දැනෙනවා. බොඩි ටෙම්පරේචර් එක ළමයා අඳුන ගන්නවා. ඒකයි නෑදෑයෝ 10 දෙනෙක් අතරේ අඬ මර ලතෝනි දෙන ළමයා අම්මා වඩාගත්තු ගමන් එහෙමම කාම් ඩවුන් වෙන්නේ. ඒ උණුසුමට ළමයා නිින්ද යනවා. ඒකට පපුවට මෙහෙම තුරුල් කර ගන්න ඕන. දැන් එහෙම නෑ. ගන්නවා දිවි මකුලෝ වගේ පිටේ එල්ල ගන්න. යකෝ මේ බටහිරින් ගන්න ඕන හොඳ දේ විතරක් ගනින්න. හොඳ දේවල් තමයි මේ කලිසම් ෂර්ට් මේ ඔක්කොම ටෙක්නොලොජි එක මේවා හොඳයි මේවා ගනින්න. ඒ උන්ගේ ගොන් වැඩ ගන්න එපා. මේ අපිට ඉතිරි වෙලා තියෙන්නේ මේ හදවතේ බැඳීම විතරයි. ඒකත් නැති කරගන්න එපා. මෙහෙම දෙවීම පිටට මේ පපුවට මෙහෙම තුරුල් කරගත්තාම පපුවේ උණුසුම දැනෙන්නේ, හાર્ට් බීට් එක දැනෙන්නේ, පපුවේ රස්නේ දැනෙන්නේ. ඒ හින්දා අම්මලා වෙන්න ඔක්කොටම කලින් නැනීලා වෙන්නේ නැතුව මේක දෙකක්. අපේ අම්මලාට සිහි කර කර වැන්දත් පාඩු නෑ. කියලා අහන්න අම්මලා කොහොමද වඩාගත්තේ කියලා. එල්ල ගත්තද කියලා අහන්න තලපතා වගේ පිටිපස්ස. ඔව්. දැන් මේ කොහෙද පොලට ගිහින් තලපත් මාළු අරන් එන්නේ අර ඒ වගේ මල්ලකුත් දැන් තියෙනවා. ළමයා මල්ලේ දාගෙන යන්නේ. තව ටික කාලෙකින් ඕක රට එහෙම යනකොට අර මේ බෙල්ට් එක දිගෙත් යවයි ළමයා. අර ස්ටිකරයක් ගහලා. ඒ ඊට වඩා මිනිහටයි ගෑනටයි ලව් කර කර යන්න ඕනනේ. සංසාරේ වෙච්ච දෙයක්. ඒ හින්දා හරි හැමං අම්මා තාත්තා වෙන්න